Victor was always the smartest guy in every room. He used to be different. පහුගියදා තිබ්බ මිස් කරගන්නම් බැරි ඉවෙන්ට් එක. D23 2026 එකේ ඩිස්නි එකෙන් මාවල්, ස්ටාර් වෝස්, පික්සාර් සහ ඩිස්නි ඇනිමේෂන් වලින් අපි බලාගෙන හිටපු අනවුන්ස්මන්ට්ස් ගොඩක් එළියට ආවා. ඒ අතරින් අලුත් X-Men cast එක, Frozen 3, Incredibles 3, Coco 2, රයන් ගොස්ලින් රංගපාන අලුත්ම ස්ටාර් වෝස් මූවි එකක් ඇතුළත් වුණා. ඉතින් අද අපි බලමු D23 2026 එකෙන් ආපු වැදගත්ම අනවුන්ස්මන්ට්ස් ටික. ඔයාලා මේ channel එකට අලුත් නම් subscribe කරලා bell icon එකත් press කරලා channel එකට set වෙන්න. ඔන්න ඩිස්නිලා එයාලගේ අලුත්ම Simpson movie එක ගැන දැනුවත් කළා. ඒත් මේ තමයි දෙවෙනි Simpson movie එක. නමුත් එයාලා movie එක The New Simpson movie විදිහට තමයි නම් කරලා තියෙන්නේ. 2027 සැප්තැම්බර් 3 තමයි movie එක නිකුත් වෙන්නේ. ඊළඟට බරාවිත් එක්ක පැනල් එක බාරගත්තේ Pixar එකේ. එයාලගේ ඔරිජිනල් movie එකක් වුණ ගැටව ගැන තමයි මුලින්ම කතා කළේ. සංගීතයත් එක්ක බැඳුණු කළු පූසෙක් වටා ගෙතුණු මේ කතාව වෙනීසියේ තමයි සිදු වෙන්නේ. ඉතින් කළු පූසෙක් සහ පදවියෙක් අතර යාළුකමත් කළු පූසන් ගැන තියෙන කතන්දරත් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. හිඩන් මාකට් එකක් තුලට ගිය ළමයෙක්ට සිදුවන අద్భుත සිද්ධීන් ගැන තමයි මේ මූවි එකෙන් පෙන්වන්නේ. ආසියානු මිත්‍යා කතා පාදක කරගත්තු ගෝස්ට් මාකට් කතාව 2028 තමයි නිකුත් වෙන්නේ. ඊළඟට සීක්වල්ස් පැත්තට ගිය එයාලා පටන් ගත්තේ Coco 2 එක. 2029 තමයි මේක රිලීස් වෙන්නේ. Land of the Dead වලට අපිට ආයමත් යන්න පුළුවන් මිගෙල් එක්ක කොකෝ අත්තම්මව හම්බ වෙන්න. ඒත් එක්කම මේ කතාවේ විලන් වෙන්නේ Ernesto de la Cruz. ඉතින් Coco fans get ready. දැන් Disney animation පැත්තට යමු. අපි හැමෝම දන්න අනා සහ එල්සා ආපහු වෙනවා. Frozen 3 ගැන D23 එකේ අලුත් details කිහිපයක්ම රිවීල් කරා. මූවි එක 2027 නොවැම්බර් වල තමයි රිලීස් කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ වගේම අනාගේ වෙඩින් එක සහ අලුත් mysterious female villain කෙනෙක් ගැනත් ටීස් කරලා තියෙනවා. ඊළඟට අපිට පෙන්වුවේ Incredibles 3. අපි හැමෝම දන්න විදිහට පළවෙනි ෆිල්ම් එක තාත්තා ගැනත්, දෙවෙනි ෆිල්ම් එක අම්මා ගැනත්, ඉතින් අපිටම හිතාගත්ත හැකි තුන්වෙනි ෆිල්ම් එක ළමයි ගැනත් කියලා. ඉතින් මේකදී අපිට විලන්වත් ටීස් කරා. ඒ වගේම දෙවෙනි එකට වඩා හොඳ වෙයි කියලාත් හිතනවා මේ අලුත් කතාව. ඒ වගේම අලුත්ම කතාවක් එක්ක අපිට ඒන්ජල්වත් ඊළඟ මූවි එකෙන් දැක ගන්න පුළුවන්. 2028 දී තමයි මේ මූවි එක රිලීස් වෙන්නේ. පළවෙනි මූවි එකේ සාර්ථකත්වය නිසාම දෙවෙනි Lilo and Stitch live action මූවි එක ටීස් කළා මෙයාලා. ඉතින් මේක නම් මොනවා වගේ නෙවෙයි කියලා ගොඩක් අය හිතනවා. ඒත් එක්කම ඊළඟ live action මූවි එක වුණ Tangled මූවි එකක් ටීස් කරා. ෆෑන්ස්ලා ගොඩක්ම ආසාවෙන් බලාගෙන ඉන්න කතාවක් තමයි මේ live action මූවි එක. ඔන්න බරාබි ගොඩක් එක්ක කෙවින් ෆයිගේ තමයි ඊළඟට පැනල් එක බාරගත්. මුලින්ම Vision Quest ට්‍රේලර් එකත් එක්ක. Marvel ෆෑන්ස්ලාට තවත් සර්ප්‍රයිස් එකක් තමයි Vision Quest. Vision කවුද කියන එක ගැන හොයන Vision ගේ ජර්නි එක ගැන තමයි මේ කතාව. මේක WandaVision යුනිවර්ස් එක කන්ටිනියු කරන Disney Plus සීරීස් එකක්. Paul Bettany නැවතත් Vision විදිහට James Spader Ultron විදිහට සම්බන්ධ වෙනවා. ඒ නිසා WandaVision ෆෑන්ස්ලාට මේක ඩෙෆිනිට්ලි බලන්න ඕන සීරීස් එකක්. ඊළඟට කෙවින් ෆයිගේ අපිට පෙන්වුවේ ෆෑන්ස්ලා බලාගෙන හිටපු ලොකුම අනවුන්ස්මන්ට් එක. ඒ තමයි Doomsday දෙවෙනි ට්‍රේලර් එක. මේකෙදි සිද්ධ වෙච්ච ලොකුම රිවීල් එක තමයි Marvel Studios ලගේ අලුත්ම X-Men cast එක. Sadie Sink Jean Grey විදිහට, Kit Connor Cyclops විදිහට, Christopher Abbott Professor Xavier විදිහට, Indy Neverati Rogue විදිහට, Maya Boyd Storm විදිහට, Adam Driver Mr. Sinister විදිහට සහ සමාර වේවින් Emma Frost විදිහට කාස්ට් කරලා තියෙනවා. මේ මූවි එක 2028 මැයි මාසයේ තමයි රිලීස් වෙන්නේ. ඒ කියන්නේ Marvel Cinematic Universe එකේ ඊළඟ X-Men නිරායක ඔෆිෂියලි පටන් ගන්නවා කියන එක. Star Wars ෆෑන්ස්ලට දුන්න සර්ප්‍රයිස් එක තමයි රයන් ගොස්ලින් රංගපාන අලුත්ම Star Wars මූවි එක. Star Wars Starfighter. Mandalorian and Grogu එතරම්ම සාර්ථක නොවුන නිසා තමයි එයාලා මේ අලුත් මූවි එක ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ. ඉතින් මේ මූවි එකට පුළුවන් ද ආයෙමත් Star Wars යුනිවර්ස් එකට පණ දෙන්න. ඉවෙන්ට් එකේදී මූවි එකේ ෆස්ට් ෆුටේජස් ටීස් කරා. ඉතින් Star Wars යුනිවර්ස් එකේ තවත් කම්ප්ලීට්ලි නිව් ඇඩ්වෙන්චර් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරේ D23 ඉවෙන්ට් එකේදී අනවුන්ස් කරපු මූවීස් TV සීරීස් වලින් කිහිපයක් විතරයි. ඔයාලා මෙතනින් ගොඩක්ම කැමති මොන අනවුන්ස්මන්ට් එකටද? ඔයාලගේ රික්වෙස්ට් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ මූවීස් TV සීරීස් ගැන සිංහලෙන්ම දැනගන්න channel එකත් එක්ක සෙට් වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.